හැලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් අදත් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සෙනසුස් ස්ටෝරි බුක් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ නපුරු තෑසක් නවකතාවේ 4 වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් කතාව මේ විදිහට අරගෙන ඉන්නේ ටිකක් පොඩි කාලෙකට පස්සේ. ඉතින් අපි උපරිම උත්සාහ කරමු ඉක්මනට කතාවේ එපිසෝඩ් ටික කියවන්න. ඒ වගේම තවත් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඉතින් කතාවත් එක්ක එකතු වෙන්න ආයිම ඒ වගේම අපේ channel එකේ කතා කලින් බලපු නැති කෙනෙක් නම් කරුණාකරලා ඉල්ලනවා පරණ කතාත් ගිහින් බලන්න කියලා. ඉතින් එහෙනම් අපි යමු අද කතාවේ අද කොටසේ මොකද වෙන්නේ කියලා බලන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. මම මේ කොටසට කලින් එපිසෝඩ් එක ආයිම දාලා තියෙන්නේ. අමතකයි ගිහින් එක බලලා එන්න. අන්න ඒක තමයි අපිට ඊළඟට විසඳ ගන්න ඕනේ ප්‍රශ්නේ. ඒකෙල්ල හොඳටම දන්නවනේ බං උඹට විතරයි බොට්ටි කරදන කිව්වේ කියන එක. හැබැයි මට හොඳටම විශ්වාසයි කෙල්ල ඒක කියන්නේ නෑ කියන එක. මොකද ඒක දන්නවා Tamanගේ තාත්තා වුණත් මෙච්චර බඩු ගොඩක් අහු කරලා දුන්නොත් ඒකිනවත් පණ පිටින් තියන්න නැති වෙයි කියලා. හරි අපි ඒක පස්සේ බලාගමුකෝ. මං හිතන්නේ දැන් බඩු ටික පිටත් වෙලා ඇති. අපි හීනියට අවධානයෙන් ඉමු. පොලිසියෙන් වෙලාවට බැස්සොත් වැඩේ හරි. ඉතින් මෙහෙම කියන්නේ කේශර. තාත්තා හොඳ වෙලා ගෙදර යන්න කලින් මේ දේවල් ඔක්කොම ඉවර කරන්න ඕනේ බං. කලබල වෙන්න එපා. මම ඉන්නවා මැරෙන්න උනත්. එහෙම කියන්නේ ආශිර්. විනාඩි පැයකරන් කාලය ගත වෙලා ගියේ ආශිර්ගේ වගේම කේසරගෙත් හදවත මදකට නොසන්සුන් කරමින්. පැයකට විතර අධික කාලෙකට පස්සේ දෙන්න අතර තිබ්බ නොසන්සුන් භාවය නැති කරන ඒ කෝල් එක ආවා. මිස්ටර් කේෂර බඩුත් එක්කම අපිට වාහනේ ඇරෙස්ට් කරන්න පුළුවන් වුණා. තැන්ක් යූ මේ තොරතුරු ටික අපිට දුන්නට. මොනවා වුණත් ඔයාලා පරිස්සමට ඉන්න වේවි. ඉතින් මේ කෝල් එක එනකන් තමයි ආශිර් වගේම කේසරත් බලාගෙන හිටියේ. ඉතින් ඒ කෝල් එක එනකම් මග බලාගෙන හිටපු කේෂරගේ මූණ හිනාවෙන් පිරෙන්නේ එක කරදරයක් ඉවරයි නේද කියලා හිතලා. මචං ඒ වැඩේ හරි. හම්මෝ උඹට නොකියුවට මං පණ බයේ හිටියේ. දැන් එතකොට උන් ටික කුලප්පු වෙලා හොයයි කවුද මේ ඔත්තුව දුන්න කෙනා කියලා. ඔත්තුව දුන්නේ කවුද කියලත් උන් දැනගනී බං. අපිට තියෙන්නේ අපි ෂේප් එකේ පැත්තකට වෙලා එලීනව මේකට අහු කරන එක. ඒ කිව්වේ ආශිර් එහෙම අහනවත් එක්කම කේසරගේ ෆෝන් එක රිංගුනේ දුරකථන තිරයේ එලීනගේ නම සටහන් වෙද්දි. ඔව් එලි කියන්න. එහෙම කියපු කේසර ස්පීක් ඔන් කරේ ආශිර්ටත් මේ කතාබහ ඇහෙන්න සලස්වන්න. කේසර මම හෙට උදේම කැනඩාවට ෆ්ලයි කරනවා. අපේ තාත්තගේ බිස්නස් වගයක් මොකක්ද වෙලා. මම ඉක්මනටම රට යන්න ඕනේ කියලායි මම බැලුවේ. ඉතින් අපිට මීට් වෙන්න පුළුවන් නේද? ඇයි ඉතින් හෙටම යන්නේ? ඔයා කලින් කිව්වෙත් නැහැනේ. කොහොම හරි කමක් නැහැ. මට දැන් නම් ඔයාව හම්බ වෙන්න එන්න වෙන්නේ නැහැ. මම මේ ඉන්නේ අපේ තාත්තා ගාව. හෙට තාත්තගේ ටිකට් කපන හින්දා. ඉතින් මෙහෙම කියන්නේ අපේ කේසර. ඕකේ කේසර මම තිබ්බහෙනම්. ඉතින් දුරකථන සංවාදය ඒ විදිහට ඉවර වුණේ දෙන්නගෙම මූණු සතුටුදායක වෙද්දි. උඹ කොහොමද බං එකපාර ඒකෙව කැනඩාවලට යවන්න වැඩේ කළේ? ආශිර් අහන්නේ කේසර්ගේ වැඩ ගැන කිසිම තේරුමක් නැතුව. ඕක ඔය විදිහට වෙනවා කියලා මං දැනගෙන හිටියනේ බං. අන්තිමට ඉතුරු වෙන එකම ප්‍රශ්නේ එලීනා. මං දැන් සති දෙකකට විතර කලින් කෝකටත් කියලා කැනඩාවලට ටිකට් එකක් බුක් කරලා දුන්නා. ඒකි ආයේ ඉන්නේ බං. ඒක අපි ආව දවසට බලමුකෝ. දැන්වත් ගෙදර යමන්. හෙට තාත්තා ගෙදර ගේන දවස. ඉතින් මෙහෙම කියලා ආශිර් සහ කේසර පිටත් යනවා. දෙයනේ ආශිර්
බලන්න පුතේ අපේ ළමයා ආව විතරයි මං දැක්කේ. පොඩ්ඩක්වත් පහළට ආවේ නැහැ. අනේ පොඩ්ඩක් උඩට ගිහින් බලන්නකෝ. ඉන්න නැන්දේ මං බලලා එන්නම්. ආශිර් ගියේ කේෂර්ගේ කාමරයට. කොල්ලා කාමරයට යද්දී ඔහු හිටියේ මොකද්දෝ ලොකු කල්පනාවක. ආශිර්ට බැලූ බැල්මෙන්ම තේරුණා ඒ කල්පනාවේ මොකක් වුණත් ඒක කොච්චර ලොකු වැදගත් දෙයක්ද කියන එක. මචං කේෂ් මොකෝ සීන් එක? උඹට දැන් ඔක්කොම ප්‍රශ්න හරිනේ. හෙට අංකල්වත් ගෙදර අරගෙන ඒවි. ප්‍රශ්න කවදද බං ඉවර වුනේ? එක ප්‍රශ්නයක් ඉවර වෙද්දී කොහේදෝ ඉඳලා තවත් ප්‍රශ්නයක් එනවා. ඉතින් ජීවිතේ අපි මැරෙනකම් කරන්නේ මේ ප්‍රශ්නවලට උත්තර හොයන එකනේ. ඉතින් එහෙම කියපු කේසර හුස්මක් පිට කළේ මොකක්දෝ පරක් හිසේ තියෙද්දී. හෙට හැමෝටම වැදගත් දවසක් වුණා. එකක් තමයි කේසරගේ තාත්තව ගෙදර අරගෙන එන දවස. අනිත් පැත්තෙන් අමාවිව බලන්න විශ්ව ගෙදර එන දවස. අමා පුතේ ඔයාට කෝල් එකක්. දැන් ගොඩ පාරක් එක දිගට රින් වුණා. ඉතින් අමාවිගේ අම්මා කෙල්ලගේ අතට ෆෝන් එක දුන්නේ ගොඩ වෙලාවක් ඉඳන් රින් වෙද්දී කෙල්ල තාමත් බාත්රූම් එකේ හිටපු හින්දා. ෆෝන් එකේ විශ්ව කියලා නම වැටෙද්දී අම්මත් ටිකක් හෝදිසි කළේ කවුද මේ විශ්ව කියන එක බලන්න. අමා අනේ ඇයි පපා ෆෝන් එක ගන්න මෙච්චර පරක් වුණේ? සෝරි අයියා මම නාන ගමන් හිටියේ. ඒකට කමක් නැහැ. මම ගත්තේ ඔයාට වැදගත් දෙයක් කියන්න. කෝකටත් හොඳයිනේ කියලා හිතලා මම ඔයා ගැන අපේ ගෙදරට කිව්වා. අපේ අම්මා නම් කැමති දොස්තර නෝනා කෙනෙක් අපේ ගෙදරට අරගෙන එනට. හැබැයි ඉතින් අපේ අම්මා කිව්වා ඉස්සෙල්ලාම තනියෙන් බලන්න යන්නේ නැතුව අපි ඔක්කොමලා එකට යමු කියලා. එතකොට ඔයාද ඉන්නේ නැද්ද? අනේ අයියේ ඔයාට පුළුවන් නම් තනියම හරි ඇවිල්ලා යන්න. ඉන්නකෝ. පොඩ්ඩක් හරි කතා කරන්න. ඉතින් මේ විදිහට කියන්නේ මේ ඉල්ලීම කරන්නේ අමාවි විශ්වකෙන්. මම එහෙම තමයි පැටියෝ හිතාගෙන හිටියේ. උදේම කාර් එක කැඩිලා හොදන්න අරන් ගියා. මොනා වුණත් බයික් එකේ ඉන්න බෑනේ මේ වගේ ගමනක්. ඉතින් මේ විදිහට විශ්ව අමාවිට කියනවා. ඔක්කොම වැඩ ටික පිළිවෙලක් කරගෙනම මම ගෙදරට කතා කරගන්න හිතාගෙන අපේ ගෙදරත් එක්කම ඔයාව බලන්න එන්න. ඉතින් විශ්ව මේ විදිහට කියනවා. ඉතින් ළමයි මේ තමයි තුන්කොන් ආදරයක් වෙයිද කොහොම වෙයිද කියලා නම් තාම හිතාගන්න බෑ නේද? ඉතින් කතාව ගැන හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ඊළඟ කොටසෙන් හම්බෙමු. හැමෝටම සුබම සුබ දවසක්. මම සෙනු.